දන්නවද? පූසෝ ඤාව් කියන්නේ අපි එක්ක කතා කරන්නම හදාගත්ත ස්පෙෂල් භාෂාවක් කියලා. ඔයත් අන්න පූස් ලවර් කෙනෙක් නම්, පූස් පිස්සෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාගේ අහංකාර පූසට පුළුවන් ශබ්ද වර්ග 100කට වඩා කරන්න. හැබැයි බල්ලන්ට පුළුවන් නම් 10ක් වගේ පොඩි ප්‍රමාණයක්. මීට වඩා පුදුම හිතෙන දේ තමයි බල්ලුන් මියාව් කියලා කියන්නේ. ඤාව් කියලා කියන්නේ මිනිස්සු ඉස්සරහා විතරයි. ඒක හරියට ඔයා එක්ක කතා කරන්නම හදාගත්ත විශේෂ භාෂාවක් වගේ. පූසෝ තවත් පූසෝ එක්ක සංනිවේදනය කරන්නේ ශරීර භාෂාවෙන්, බොඩි ලැන්ග්වේජ් එකකින්. ඒ වගේම සුවඳින් මිසක් මේ ඤාව් කියන සද්දෙන් නම් නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ පූසා ඔයාට ඤාව් කියලා කියන්නේ මොකක් හරි ඉල්ලන්නම තමයි. ඉල්ලන්න කිව්වට ඉතින් හැම තප්පරෙම ඔය අක්කු කරන්නේ කන්න ඉල්ලන එකනේ. Tamanට බඩගිනි වුණාම, බයක් දැනුනම, වේදනාවක් ඇති වුණාම වගේ ඔයාට තියෙන ආදරය පෙන්වන්න මේ පූසෝ වෙනස් ශබ්ද රටා පාවිච්චි කරනවා. මේ සද්ද ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් ඔයාගේ පූසා ඉන්නේ සතුටින්ද එහෙම නැත්නම් පීඩාවෙන්ද කියලාත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් බැලලුන් මේ තරම් ශබ්ද ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ මිනිස්සු එක්ක සංනිවේදනය කරන්නම තමයි. ඉතින් මීළඟ පාර පූසා ඤාව් කියනකොට ඒක නිකන් සද්දයක් කියලා හිතන්න එපා. එයා ඔයාට මොකක් හරි කියන්න හදනවා. මේ වගේ අමුතු තොරතුරු දැනගන්න අදම අපිව subscribe කරන්න. අවුරුදු 20ක් විතර පූස් පිස්සෙක් වෙලා ඉන්න මට නම් කියන්න පුළුවන් මෙයාලා මේ මොකද්ද කියන්නේ කියන එක. ඔයත් ඔයාගේ පූසා එක්ක එහෙම කතා කරනවද? ඔයාත් මං වගේ පූස් භාෂාව තේරෙන කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න.